හරි හැම දිනාටම සුබ දවසක්. ඉතින් පේස්බුක් මොන්ට්‍රේෂන් පොඩි වීඩියක් කරන්න හිතුවා කොහොමද පේස්බුක් එකෙන් අපි ඒර්න් කරන්න හොඳ නිච්ච එකක් අයිඩන්ටිෆයි කරගන්න කියන එක තමයි අයිඩන්ටිෆයි කරන කොහොමද අපි වීඩියක් ක්‍රියේට් කරන්න කියන එක ගැන පොඩි ලෙසන්න එකකින් ඕකුලන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා. තොර ළමයි ද පේස්බුක් අපි හිතන වීඩියෝස් දාලා අපිට ඒක රීච්චක් ගන්න බෑ. හරිද? එතකොට මේ වැඩින් මම කරන්න රීල්ස් දාලා තමයි මේකේ ගොඩක් ඒ කියන්නේ CM tool එක ගන්න යන්නේ. හරිද? එතකොට මම ක්‍රමේ කියන්නම්. හරිද? Facebook page එකක් හදන එක ඔයාගේ යුතුයකම. මම Facebook page එකක් හදන හැටි කියලා දෙලා තියෙනවා. ඔයාට YouTube එකේ search කරලා Facebook page එකක් හදන හැටි අනිවාර්යයෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් කියන්න මම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට්ස් 10ක් තිබ්බොත් Facebook page එකක් හදන හැටි කියලා දෙන්න කියලා මම අනිවාර්යෙන් වීඩියෝ ගේනවා. එතකොට අපි ප්‍රොෆෙසිටියට යමු. මේ ටූල් එක තමයි මම Google Ads, එතකොට Facebook Ads මේ සියල්ලටම භාවිතා කරන මේ ටූල් එක කිව්වොත් ඕගොල්ලෝ පුදුම හිතේ. හරිද? හරි. මම මෙතන ගහනවා right high CPM niche for Facebook. එතකොට මෙන්න අපේ නිච් එකක් ගෑනලා දෙනවා. එතකොට ෆයිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ටිං ගියාම CPM එක $8ක් 18ක් අතර තියෙනවා. ටෙක්නොලොජි ඇන්ඩ් ගැජට් ගත්තාම $7ක් 15ක් අතර තියෙනවා. හොඳ ගාණක්. එතකොට එඩුකේෂන් ඇන්ඩ් ඊලර්නින් ගත්තාම $4ක් 10ක් තියෙනවා. හෙල්ත් ෆිට්නස් ඇන්ඩ් වෙල්නස් ගත්තාම $4ක් 10ක් තියෙනවා. ඒ වගේම බිස්නස් ඇන්ඩ් එන්ටර්ප්‍රීනර්ෂිප් ගත්තාම 6යි 12ක් තියෙනවා. ඒතකොට රියල් එස්ටේට් CPM එක 8යි 16ක් තියෙනවා. හරිද? ඒතර මේවා තමයි ගොඩක් ප්‍රොෆිටබල් නිච්. හරිද? එතකොට දැන් හිතමු අපි මෙන්න මේ බිස්නස් ඇන්ඩ් එන්ටර්ප්‍රීනර්ෂිප් කියන නිච් එක තෝරගන්නවා කියලා. හරිද? එතකොට මම මෙතන දානවා entrepreneurship කියලා දාලා what is the best topic ideas for what are the best topic ideas for this niche? මෙයාගෙම Google YouTube හැමෝගෙම තමයි මේ data කවලා තියෙන්නේ. එතකොට මෙන්න තියෙනවා අපිට සුපිරිම ටයිටල් ටොපික්ස් ටිකක්. එතකොට අවාසනාවන්ත විදිහට අපිට Facebook niche analysis කරන්න ස්පෙસિෆික් ටූල් එකක් නැහැ. හරිද? ඇත්තටම මම ගොඩක් දුරට Facebook එකකින්ම තමයි ideas ගන්න. හරිද? Facebook එක through ideas ගන්නවා. ඒ වගේම තමයි සමහරක් ළමයි අපිට පුළුවන් YouTube එකේ සිමිල යනවා ගොඩක්. හරිද? සිමිල යනවා YouTube එකේ. ඒ වගේම තව අපිට පුළුවන් Google එකෙන් ගන්න. Google Trend එකකින් වගේ ගන්න පුළුවන්. හරි? එතකොට මේ වගේ AI tool එකකින් ගන්න පුළුවන්. මේක මේ විදිහට copy කරගෙන අපි වීඩියෝ ක්‍රියේට් කරන්න බෑනේ. මම වීඩියෝ ක්‍රියේට් කරන්න in videos තමයි භාවිතා කරන්නේ. අද වෙනතුරු මම YouTube එක channel එකක් ගොඩ දාලා තියෙනවා in video true. හරිද? ඔයා විශ්වාස කරොත් විශ්වාස කරන්න. affiliate marketing කරන මම YouTube එක channel එකක් ගොඩ දාලා තියෙනවා. subscribersලා 3000 ගණනට එකේ ඉන්නවා. හරි. in video විතරමයි තියෙන්නේ. videos ඒ edit කරනවා චුට්ටක් logo එහෙම නැත්නම් මේක මම free version එකනේ පාවිච්චි කරන්නේ. ඒතර මෙයාගේ logo එකෙන් වැහෙන්න පොඩි edit එකක් දාලා ගන්නවා. ඒක
ඇත්තන කිව්වොත් දැන් මොනිටයිසේෂන් නම් ඒකේ ඔන් නැහැ ළමයි හේතුව සබ්ස්ක්‍රයිබ් 3000 කට ෂෝට්ස් නේ දාන්නේ හරිද ෂෝට්ස් දාන්නේ හින්දා ලොකුවට රීච් වෙන්නේ නැහැ වීඩියෝ නමුත් මේ channel එක මම ගොඩ දාලා තියෙනවා හරි එතන මම මෙන්න මේ විදියට YouTube අපිට ෂෝට් යන්නේ ක්‍රියේට් කරන ෂෝට් කියලා දාලා ටොපික් එක මෙන්න වගේ දෙනවා හරිද එතකොට සබ්ටයිල් දාන්න එතකොට ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් දාන්න ඒ වගේම ස්ට්‍රක්චර් දාන්න බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න මේක තමයි ඊට පස්සේ මෙතන ප්‍රොසීඩ් කියන එක දෙන්න හරි ඊට පස්සේ මේ ජෙනරේට් මයි වීඩියෝ කියන තැන ඔබ හරි වීඩියෝ ජෙනරේට් වුණා අපි බලමු ජෙනරේට් වුණේ මේ ප්‍රෝ එක නම් දාන්න බෑ ප්‍රෝ එක දැම්මොත් 15 ක්‍රෙඩිට්ස් යනවා බේසික් එක දාලා සෙලෙක්ට් කරමු දැන් තමයි වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ ලොකු වෙලාවක් ඇයි ජෙනරේට් වෙන්නේ අර ෆ්‍රීනේ අපි හදාගන්න එතකොට අර මේකේ උනා සපෝට් එකක් දෙන්නේ නැහැ ඒක ෆ්‍රී version නේ හරිද ඉතින් මේ AI වීඩියෝස් Facebook එක through දැම්ම කියලා කිසිම කොපිරයිට් එකක් වදින්නේ නැහැ. YouTube එකේ දැම්ම කියලා කොපිරයිට් එකක් වදින්නේ නැහැ. හරිද? කොපිරයිට් ගැන කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් මිනිසුන්ට තියෙන ගොඩක්ම ප්‍රශ්න කොපිරයිට් නේ. හරිද? ඒ හින්දා කිසිම කොපිරයිට් එකක් වදින්නේ නැහැ. කැලෙන්න ලොකු වෙලාවක් ඇයි වගේ ළමයි
අවුට්පුට් එකක් පෙන්වන්න බැරි වගේ ඔයගොල්ලන්ට මොකද කරන්නේ? හරි මම පාර්ට් 2 එකකින් ගෙන්නම් මේකේ අවුට්පුට් එක. පාර්ට් 1 මේ විදිහට නිම වෙනවා. ඊට කලින් කියන්න ඕනේ ඔයගොල්ලන් Patreon එකට තාමත් join වෙලා නැත්තම් හරිද? Patreon එකට join වෙන්න. මොකද ලොකු දෙයක් කරගන්න පුළුවන් මේක through මිනිස්සු ගොඩක් ගොඩ ගියපු තැනක් Patreon එක කියන්නේ. මම මේ ළඟදී දුන්නා ඔයගොල්ලන්ට free reels 4000ක් හරිද? ගොඩ යන්න full bundle එක දුන්නා reels 4000ක. එතකොට ඒකෙන් නිකන් දුන්න reels වලින් ගේමක් ගන්න හැටිත් මම කියලා දුන්නා මේකෙන්. ඉතින් ගොඩ යන්න පුළුවන් හරිද? Facebook එකේ YouTube එකේ කොහොමද මේ වීඩියෝස් දාලා කොහොමද ගොඩ යන්නේ කියලා දුන්නා. ඒ වගේම ළමයි ඕගොල්ලෝ වෙනුවෙන් ප්‍රීමියම් බ්ලොගර් තෙම් 600ක් දුන්නා. මේකේ සුපිරි මැච් එකක් ගන්නවා. මේක අනිත් පැත්තට විකුණන්න පුළුවන් $3කට 4කට වලට. මේ ඩිජිටල් ප්‍රොඩක්ට් දෙකෙන් වටිනාකම හරිද? දහස් ගාණක් හරිද? ඉතින් ෆ්‍රී දුන්නේ. ඒ වගේම ගොඩ යන්න පුළුවන් බිස්නස් පාර්ට් 2 and 1 විදියට දැම්ම පාර්ට් දෙකක්. ඒ වගේම බ්ලොග් වලින් ගොඩ යන්නත් ඔයාට වීඩියෝ සීරීස් 3ක් දාලා තියෙන්නේ. හරි. එහෙනම් පාර්ට් 3 එකෙන් හම්බෙමු. ඔයගලන්ට ජය වේවා කියලා අපි මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් Patreon එකට join වෙන්න ළමයි. අපි පාර්ට් 2 එකෙන් හම්බ වෙනවා. එහෙනම් ඔයගලන්ට ජය වේවා.